ඒලෙවල් ජීව විද්‍යාව කටපාඩං කරලා දැනුමක් ළමයින්ට දෙන්නේ ටියවෂන් ඕන් නෑ ළමයින්ට නවසීලන්තේ යුරෝපෙක් කොහෙවත් රටවල්ල ටියවෂන් නෑ ළමයින්ට ස්කෝලෙන් කරන්න වන කොහොමද කරන්න කියලා අවු බොරුවට අවුරුදු 13ක් කියලා කාලගන්න වෙන් රටවල්ල අවුරුදු 20න් එනවා එලියට බලන්න තනිකර කටපාඩන් දැනුම මේ හැම එකක්ම කටපාඩන් දැනුම තියරි වෙල තියෙන දේම තමයි එහෙම ප්‍රශ්නවලට අහන් ඉස්කෝලෙන් ළමයින්ට ඒක කියල දෙන්නේ නැතුව පන්ති ටියවෂන් ගාල අවුරුද්ධ 13ක් කාලන ආස්ති කරන අවුරුදු 21කින් එනකොට ගන්න පුළුවන් එලියට පාදයක් කරන් එලියට එන්න පුළන් වැඩ කරන්න හෙම රටවල්ල රටවල්ල ටියවෂන් රටක දියුණුව කියන් නිෂ්පාදනය දැන් දොස්තර කෙනෙක් බිහව කරනවා දැ හැම නිෂ්පාදනයක්ම වෙන රටවල්ල රටක දියුණුව කියන් නිශ්ව දැමරන්න මේක මේක ගත්තොත් imported and marketed by මේක තියෙන manufactured by India හරිද ලංකාවේ දොස්තර විතරයි බෙහෙත් ඔක්කොම පිටරටවල් වල ඊට පස්සේ මේක ගත්තොත් එහෙම imported manufactured by ඩකා බංගලදේශ අන්න එක බුදුදහම ව්‍යවසායකත්වය ඒක එක හයවසර ළමයිට නෙමේ දෙන්න ඕන 10 11 12 13 විශ්වවිද්‍යාලවල ළමයින්ට විශ්වවිද්‍යාලවල ව්‍යවසායකත්වය රටක ඊලොන් මස්ක්ගේ ඩොලර් බිලියන 600ක් ඒකයි අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕන දැන් කරන්නේ ළමයින්ගේ බුදුදහම ඉතිහාසය අයින් කර ළමයි සමලිංගිකය කියන ඉන්දියාව ලෝක ආර්ථිකයෙන් 3 ව්‍යවසායකත්වයේ දියුණුව ඉන්දියාව ආර්ථිකය කාටවත් යටත් වෙලා නැහැ IMF කියන්නේ ඇමරිකාව වොෂින්ටන් යුදෙව් ලංකාව ඇල්ලීම ලෝක යුද්ධෙට එතකොට ඉන්දියාව චීනයට පහර දීම කරන්නේ මේ හැම දෙයක්ම කටපාඩම් දැනුම කටපාඩම් විභාගේ කටපාඩම් කරලා ඒක හැමම මේක තේරෙනවා ඒ පාඩම අරගෙන එකින් එක ප්‍රශ්න ටික කළාම ඕන ළමයට පුළුවන් ඒ තුනක් ගන්න හරිද ඒ කටපාඩම් දෙන්න රෝස්චයිල්ඩ් රොකෆෙලර් හදපු අධ්‍යාපන ක්‍රමය ඒකයි වෙනස් කරන්න වහල් මාලිමායල වල සිංහල රට හදා ලංකාවේගෙන් දියුණු රටක් කරගම